අපි යනවා අවුරුද්දට ග්‍රොසරි shopping කරන්න නේද? ග්‍රොසරි shopping නෑ හට්ටි මුට්ටි ගන්න. අවුරුදු shopping කරන්න. අඳුම් ගන්න නෙවෙයි හට්ටි මුට්ටි එහෙම වලං. මේවා පොඩි ටිකක් ගන්න යනවා. අර කවුද හැංගිලා ඉන්නේ? හැංගිලා තියනවා. ඒ බඩු ගේන්න අරන් යන කට්ටිය. බඩු උස්සගෙන එන්න යන කට්ටිය. බස් එකක් ඕරනවා. අපි මේ යන්නේ දුරකද නෑ මේ ටවුන් එකට යන්නේ. ලබන සතිය වෙනකොට නැසෙනක ඒකින්ද දැම්ම පොඩ්ඩක් ඔය මේ කිරි උතුරු ගන්න ඕනේ මුට්ටි. ඒව මොන පොඩ්ඩක් ඒව දේවල් ටිකක් ගන්න තමයි යන්නේ. දැන් අපි ඉස්සලාම් බඩු ගන්න කලින් සල්ලි ගන්න ඕන නිසා ATM එකට ආවා. අපි කමර්ෂල් ATM එකෙන් සල්ලි අරගෙන ඉස්සලාම් ආවේ කාගේ ස්පොට් සිටි එකට. මට මේ සතිය උයන්න ඕනේ බඩු ටිකක් ගන්න තිබ්බා. ඒ ටික ගන්න තමයි ආවේ. අපි ෂෝ එකක් කරමුද? මේ මෙතනින් ඔහම එන්න ඕනේ. මට පළවෙනි වතාවට අලුත් අවුරුද්දට කැවිලි ටිකක් හදලා බලන්න ආසයි වුණා. ඒක නිසා ඒකට ඕනේ කරන බඩු ටිකක් ගන්න අපි පිටිමෝලට ආවා. මෙතන වීඩියෝ එක නිකන් එහෙට මෙහෙට දුවනවා වගේ තියෙන අපිට ටිකක් ලැජ්ජා හිතුණා එතන ආයිට පේන වීඩියෝ කරන්න. ඉතින් ඒක නිසා ඔය එහෙම වීඩියෝ කරගත්තේ. ඊළඟට මේ එතනම එහා පැත්තේ තියෙනවා ලාභ බඩු කඩයක්. ඒකේ තිබ්බා මට ඕන වෙලා තිබුණා පොඩි කුල්ලක්. ඊට පස්සේ චූටි අර අවුල්පත් වට්ටි කියන්නේ මේ අවුරුදු කෑම මේසේ කැවිලි තියන්න මට ඒ වගේ පුංචි වට්ටි ටිකක් ඕන වෙලා තිබ්බා. මේ කුල්ලකුයි. ඉතින් ඒ ටිකක් ගන්න ආවා ඒ කඩේට. ඇත්තටම සමහරක් වෙලාවට අපි කම්මැලිකමට ටවුන් එකට යන්න නැතුව ඔන්ලයින් බඩු ඕඩර් කරනවානේ. මට අද තමයි තේරුනේ ඒව කොච්චර ගණන්ද මේව කොච්චර ලාභද කියලා. මොකද ඕගොල්ලෝ දකින්න ඇති අර මං එතනින් කුල්ලක් ගත්තනේ. ඒ කුල්ල මං ඔන්ලයින් බලපු හැමතැනම එක තැනක 700යි කිව්වා එක තැනක 1050යි කිව්වා. හැබැයි මට මෙතන උනේ 450යි. ඒ කඩේට එහා පැත්තේ තිබ්බා වලං කඩයක්. වලං කඩේට ගියා කිරි උතුරන්න මුට්ටියකුයි පොඩි ලිපකුයි තව පොඩි මැටි බඩු ටිකක් ගන්න. එතනින් ඉතින් මේ මැටි බඩු ටිකක් ගත්තා. දැන් අපි බඩු අරගෙන ඊට පස්සේ පොඩ්ඩක් ආවා අපේ රුවන්වැල ටවුන් එකේ ග්‍රවුන්ඩ් එක තියෙනවා. ඒ ග්‍රවුන්ඩ් එක පිටිපස්සෙන් තමයි කැලණි ගඟ ගලාගෙන යන්නේ. එතනට කාර් එක නවත්තන්න පුළුවන් නිසා එතෙන්ට චුට්ටක් ආවා. එතනින් මේ ගඟට බහින්න පුළුවන්. අපි ගඟට නම් බැස්සේ නැහැ. මොකද ඔය ගඟේ කිඹුලෙක් ඉන්න කතාවකුත් කියනවා. ඒකින්ද අපි වතුරට බැස්සෙන්නේ. අනික එතන වතුර ටික අපිට සිදුයි වගේ. කැලණි ගඟේ කිඹුල්ලු ඉන්නවා කියන හින්දා අපිට යන්නත් බයයි වැඩිය. චුට්ටක් දුරට ගිහින් බලන්න. ගඟ ගලන්න මේ පැත්තටද මේ පැත්තටද? මම දෙක පැත්තකින් ගුරුගොඩෝවේ තියෙන අනිත් පැත්තෙන් කැලණි ගඟ. මේ හරියන්නේ මේ ටවුන් එකේ නේද කැලණි ගඟයි ගුරුගොඩෝවේ එකතු වෙන්නේ. මෙතන මේ නාන තොටුපළක් එහෙම තියෙනවා. අර අනිත් මේ මෙතන පේනව නේද? මේ තියෙන අර සංගිලි පාලමක් තියෙනවා මෙතන. මෙතෙන්ටත් යන්න පුළුවන් අනිත් පැත්තේ. යමුද අපි එතෙන්ට? අපිට යනවා. ඇයි ගන්නවා මේ ඊයේ නම් හිටපු ඇඳුම පිටින්ම ආව එක්කෙනෙක්. ඊයේ රෑට නිදාගෙන හිටපු ඇඳුම පිටින්ලු තාම ඉන්නේ. ඊයේ රෑට නම් හිටපු ඇඳුම පිටින් කොළඹ ඉඳන් ඇවිල්ලා මේ තාම මේක ගලවන්නේ නැතුව හැමම ඉන්නවා. දැන් අපි මේ ඇවිදගෙන යන්නේ අර වලට මම අතන ඇතින් පෙන්වන සංගිලි පාලම. අන්න ඒකට යන්න තමයි අපි මේ දැන් යන්නේ. අපි බබයි මල්ලි ඉෂාරයි දෙන්න අපිට කලින් යනවා ඉක්මනට. ඔය මෙතනින් ගේට් එකෙන් ඇතුල් වෙනකොටම පේන රුවන්වැල්ල පොළ. හෙට පොළ තියෙනවා. ඒක නිසා කට්ටිය පොළට බඩු එහෙම ගෙනල්ලා මේ ලෑස්ති වෙනවා. අපි දැන් මේ යන්නේ රුවන්වැල්ලේ සංගිලි පාලම දිගේ. යෝල් පොඩ්ඩක් හැරෙන්න. අයියෝ පද්මසිරි අලහන් නමක් තියෙනවා. මේ අපි දැන් යන්නේ සංගිලි පාලම දිගේ යන්න. මම දන්න විදිහට මේ සංගිලි පාලම තමයිලු ලංකාවේ දිගම එල්ලෙන එහෙම නැත්නම් සංගිලි පාලම. අනේ ඔක හොලවන්න යන්නකෝ. මොකද මෙතනින් තමයි කුරුගොඩෝයයි කැලණි ගඟයි එකතු වෙන්නේ. හා වෙන්නේ. අර අතන පේනවා දෙක පැත්තකින් මඩ පාටට වතුර තියෙනවා. මෙතන වෙන පාටකින් අර පාට දෙකකින් වතුර එකතු වෙන්නේ.
මේක දැන් පොඩ්ඩක් අර කැඩිලා අන්බැලන්ස් වෙලා තියෙන්නේ. චුට්ටක් අර හෙලවෙන ගතිය වැඩි. මම නම් ඇත්තටම මේ ඕකේ දෙපාරකට වඩා ගිහින් නැහැ. මං හරි බයයි ඕක යන්න. ඔය පාලමෙන් එහා පැත්තේ තියෙන ගමක්. ඒ ගමේ අය හැමෝම මේ රුවන්වැල ටවුන් එකට තමයි බඩුමුට්ටු ගන්න එන්නේ. ඒ තියෙනවා හකුරුගල පන්සල කියලා. මං කලින් ෂෝට් වීඩියෝ එකකුත් දාලා තියෙයි හකුරුගල පන්සලට කියලා. ලස්සනයි පන්සල. ඒ පන්සල ලෙන් විහාරයක්. ඒ කියන්නේ අර ගලක් යට කටාරම් කපල තියෙන විහාරයක්. එතන තමයිලු ලංකාවේද මන්ද එතනත් ඝනත්වයෙන් වැඩිම වතුර තියෙන්නේ. මම වෙලාවක ආය මේ සම්පූර්ණ vlog එකක්ම අරගෙන එන්නම් ඒ පන්සලට ගිහිල්ලා මට ඇත්තට මේ දවස් ටිකේ යන්න උනේ නෑ. ওই ගඟෙන් එගොඩ තමයි තියෙන්නේ. ඒකට වෙනම වාහනෙන්ම යන්න පුළුවන් පාරකුත් තියෙනවා. මෙතනින් එගොඩ වෙලා ගියාම ඊට වඩා ළඟයි. දැන් මම ඔය පෙන්නන්නේ මෙතන මේ රුවන්වැල ටවුන් එකේ තොටුපළ තියෙනවා. ඔය පොළ තියෙන තැන තමයි තොටුපළ තියෙන්නේ. එතන කැලණි ගඟයි ගොඩ යන මේ එල්ලීලා ඉන්න එකට එකතු වෙන තැන ඔයාලට පේනවා ඇති. මඩ පාට වතුර තියෙනවා එහා පැත්තෙන් අනිත් නිකන් සාමාන්‍ය පාට වතුර මෙහා පැත්තේ. ඒ මේ මෙහා පැත්තේ තියෙන කැලණි ගඟ සාමාන්‍ය පාට වතුර තියෙන. අර ගොඩාක් මඩ පාටට තියෙන්නේ ගුරු ගොඩ ඔය. ඔය දෙක එකට එකතු වෙන්නේ ඔතනින්. දැන් මේ ගමේ කට්ටිය හෙට මෙහෙට යනවා. ඒගොල්ලෝ නම් අර බය නැතුව යනවා. එයාලා යනකොට මේ පාලම හෙලවෙන හින්දා මට යන්න බයයි. මම ඒකයි මේ එක තැනකට වෙලා එල්ලීලා ඉන්නේ යාලට යන්න ඉඩ දීලා. මං ගොඩාක් දවසේ ඉඳන් මේතනට ඇවිල්ලා වීඩියෝ එකක් කරන්න කියලා හිටියේ උනේ නැහැ වෙලාවක්. ඒ අරට හරියට පේනවා ඉතින් යන්න හැටි. ඒ අර වතුර එකට ගැම්මෙන් යනවා කියන්නේ මෙන්න මේකට තමයි. මෙතන වීවේ හරි ලස්සනයි. ගොඩ කාලෙකින් මං ෆැෂන් ගහේ ඇත්තටම පාලම උඩට අවුරුදු 3-4කට කලින් අපේ හස්බන්ඩ් මාත් එක්ක යාළුවා ඉන්න කාලේ අපේ ගෙදර එන ආවහම මම එක දවසක් යාළුවෙක් එක්කම ගියා. ඊට පස්සේ නම් කවදාවත් ගඟ ඉවර වුණා. දැන් අපි මේ ගොඩට ගිහිල්ලා ආයෙ පොඩ්ඩක් එන්න අර ගිය මිනිස්සු ආපහුත් එනවා මේක තාම යනවා. මට ෆෝන් එක අරගෙන යන්න බය නිසා මම නංගිට දුන්නා වීඩියෝ කරගෙන එන්න කියලා. මොකද මට මේක අත් දෙකෙන්ම අල්ලගෙන යන්න ඕනේ බය නිසා. යුල් හයි යුල් හයි හයි කියන්නේ වීඩියෝ එකට. Hi. Bye. Bye. ඔන්න අපි අපේ සංගිලි පාලම උඩ වික්‍රමාන්විතය ඉවර කරලා ආපහු එගොඩට යන්නයි හදන්නේ. ඒ කියන්නේ එගොඩට කියන්නේ අපි ආව පැත්තට රුවන්වැල ටවුන් එක පැත්තට ආපහු යන්න හදන්නේ. මට දැන් නම් අර එනකොට තිබ්බ බය තරමට නැහැ. දැන් ෂේප් එකේ යන්න පුළුවන්. නෑ කිව්වට තියෙන්නේ නැත්තෙමත් නෑ. මං වගේ ඉබි ගමනේ නෙවෙයිනේ අනිත් අය පාලම හරහා යන්නේ වේගෙන්නේ. ඉතින් ඒගොල්ලෝ වේගෙන් එනකොට පාලම පැද්දෙන්න ගන්නවා. මේකේ අර මොකක් හරි පැත්තක් කැඩිලා කියලා කිව්වා. ඒක නිසාලෝ ඔයම හයියෙන් පැද්දෙන්නේ. ඒ වෙලාවන් නම් ඉතින් කලින් වගේම තමයි පාලමේ අත් දෙකෙන්ම එළිලා තමයි මං හිටියේ. මේ බලන්නකෝ පාලම උඩට වටපිටාව පේන විදිහ හරි ලස්සනයි නේද? ඔය දැන් අපි ඉන්නේ අර ටවුන් එකේ මෙහා පැත්තේ. අර දැන් එහා පැත්තේ පේන්නේ අර පොළ තියෙන හරිය. මේ වටේම පේනවා මේ පාලම උඩට ගියාම මාර ලස්සනයි. පාලම උඩ ඉඳලා වටපිට බලනකොට මාර ලස්සන වුණාට පහළ බලනකොට නම් මාර බියකරුයි. මේ ඔන්න දැන් යන්තම් බයෙන් පාලමෙන් ගිහිල්ලා ආපහු ආවා. දැන් අපිට ටිකක් නෙවෙයි සෑහෙන වතුර තිබහක් ආවා. එතනේ පොළ ගාව තිබුණා ජූස් බාර් එකක්. එතන මේ බාණ්ඩු හරි ලස්සනයි. නිස්කලංකයි වැඩි සෙනග හිටියේ නැහැ. ඇත්තට එතන මා හොඳට පිරිසිදුවට තියනවා නංගි කෙනෙක් හිටියේ. හරි හොඳයි. ඉතින් අපි එතනින් ලයිම් ජූස් 3ක් තමයි ගත්තේ. අපේ බබාට වතුර තිබ්බ හැදිලා යා මේ බලන් ඉන්නවා ඉක්මනට මම හරි ගේනවා. එයා දැන් ඉස්සර වගේ නෙවෙයි සෑහෙන්න දඟයි. දැන් අපි හිතාගෙන ඉන්නේ එයාව පොඩ්ඩක් මෙතන ග්‍රවුන්ඩ් එකේ තියෙනවා චිල්ඩ්‍රන් පාක් එකක් වගේ එතනට සෙල්ලම් කරන්නත් දාන්න. අපේ නංගිත් ගෙදර ආවා. ඉතින් එයාත් ආව නිසා මට වීඩියෝ කරගන්න ලේසි. බබාව පොඩ්ඩක් හැන්ඩල් කරගන්න ලේසි. ඔන්න බලන්නකෝ ඒ අතරේ මෙතනට තව බබෙක් ආවා. අපේ පුතාට පොඩි අය දකින්න හම්බෙන්නේ හරිම අඩු වෙන්නේ. එයාට ඉතින් පොඩි එක්කෙනෙක් දැක්කොත් එහෙම එයා ගිහිල්ලා ඇඟේ එල්ලෙනවා. එයාලට යන්න දෙන්නේ නැහැ. හරි ආසයි. ඔන්න අපේ ලයිම් ජූස් 3ක් ආවම මාර වතුර තිබහන් හිටියේ.
ඒක තුනත් හොඳට තිබ්බ රසට. ඒ කියන්නේ අර සීනි අඩුත් නැතුව වැඩිත් නැතුව ගානට තිබ්බ අපිට හරියන විදියට. අපේ බබාට නිදිමතයි කියා හිටියා. හැබැයි අපි යවුවා එතන ග්‍රවුන්ඩ් එකේ චිල්ඩ්‍රන් පාක් එකට සෙල්ලම් කරන්න යමුද කියලා. ඒක කිව්ව ගමන්ම නිදිමත නැති වුණා. ඒක නිසා ඉතින් අපි අරගෙන ආවා. දැන් ඉතින් වීඩියෝ එකේ අන්තිම හරිය බලන්න තියෙන්නේ එයා කරපු සෙල්ලම් තමයි. අයියා හලන්න පුතේ. ඒ අතරේ හස්බන්ඩ් එතන තිබුණ ක්‍රිකට් මැච් එකක් බැලුවා. නංගි මායි බබා පස්සෙන් වීඩියෝ කර කර දුව හිටියා. ඔන්න ඔහොම තමයි අපේ shopping day එක අවුරුදු shopping day එක ඉවර වුණේ. ඉතින් vlog එක එකතු වෙලා හිටිය හැමෝටම ගොඩක් ස්තුතියි. ගිහිල්ලා එන්න.